ඔයාට දැනෙන්නේ ලෝකයම කඩාගෙන වැටිලා වගේද? තව පැය කිහිපයකින් ඔයා ප්‍රශ්න පත්‍රයක් ඉස්සරහා ඉන්න ඕනේ. හැබැයි ඔයාගේ ඔළුවේ තියෙන්නේ හිස් ගතියක් විතරයි නම් කලබල වෙන්න එපා. ඔයා තනියම නෙමෙයි. හැමෝම කියන්නේ කලින් පාඩම් කරන්න ඕනේ කියලා. ඒක ඇත්ත. හැබැයි වෙලාවේ ඉවරුනාට පස්සේ බණ අහලා වැඩක් නැහැ. අපිට ඕනේ දැන් තියෙන විනාශෙන් ගොඩ එන්න ඉමර්ජන්සි ප්ලෑන් එකක්. අයිබෝන් කියලා පිළිගන්නවා Find the Way YouTube channel එකට. අද මම ඔයාලට කියලා දෙන්නේ මොනම විභාගයක් වුණත් පැය 24ක් ඇතුළත පාස් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් ප්‍රායෝගිකම සහ විද්‍යාත්මකම ක්‍රමවේදයයි. එහෙනම් අපි වැඩේට බහිමු. පියවර 1. Triage method. ප්‍රමුඛතාවය හඳුනා ගැනීම. විභාගයකට කලින් දවසේ ශිෂ්‍යයෝ කරන ලොකුම වැරද්ද තමයි පොතේ මුල් පිටුවේ ඉඳන් අන්තිම පිටුවට කියවන්න හදන එක. ඒක කරන්න එපා. අපි දැන් කරන්නේ triage එකක්. ඒ කියන්නේ වැඩියෙන්ම ලකුණු හම්බ වෙන ඒ වගේම ඉක්මනින් ඉගෙන ගන්න පුළුවන් කොටස් වලට ප්‍රමුඛතාවය දෙන එක. පසුගිය අවුරුදු 5ක පාස් පේපර්ස් අරන් බලන්න. නිතරම අහන ප්‍රශ්න රටාවක් ඔයාලට පෙනේ. අන්න ඒ hot topics ටික විතරක් ලිස්ට් එකකට දාගන්න. සම්පූර්ණ විෂය නිර්දේශයෙන් 80%ක ලකුණු ලැබෙන්නේ ඔය 20%ක ප්‍රමාණයෙන්. පියවර 2. Active recall over passive reading. පොත දිහා බලාගෙන highlight කරන එක මේ වෙලාවේ කාලය නාස්ති කිරීමක්. ඒ වෙනුවට එක ඡේදයක් කියවන්න. පොත වහන්න. දැන් ඒකේ තිබුණු දේ තනියම මතක් කරලා නැවත කියන්න. ඔයාගේ මොළයට ප්‍රෙෂර් එකක් දෙන්න තැම්පත් කරපු තොරතුරු එළියට ඇදලා ගන්න. මේකෙන් ඔයාගේ මතකය 300කින් විතර වේගවත් වෙනවා. පියවර 3. The Feynman shortcut. ඔයාට යම් දෙයක් තේරෙන්නේ නැත. ඒක ඔයාට වඩා අවුරුදු කිහිපයක් බාල ළමයෙක්ට කියලා දෙනවා වගේ සරලව තනියම විස්තර කරන්න පුරුදු වෙන්න. සරල උදාහරණයක් පාවිච්චි කරන්න. ඔයාට ඒක සරලව විස්තර කරන්න බැරි නම් ඒ කියන්නේ ඔයා ඒක තාමත් හරියට දන්නේ නැහැ කියන එකයි. අමාරු වචන අතහැරලා සරල සිංහලෙන් ඒක තේරුම් ගන්න උත්සාහ කරන්න. පියවර 4. Space out and Pomodoro. පැය 5ක් එක දිගට පාඩම් කරන්න හදන්න එපා. ඔයාගේ මොළය ඕවර්හීට් වෙන්න පටන් ගන්නවා. විනාඩි 25ක් තදින් පාඩම් කරන්න, විනාඩි 5ක විවේකයක් අරගන්න. අන්න ඒ විවේකයේදී ඔයා වතුර ටිකක් බීලා පොඩ්ඩක් ඇවිදලා කරලා ඊළඟ විනාඩි 25ට ලෑස්ති වෙන්න. පියවර 5. Blurting. මතකය පරීක්ෂා කිරීම. පාඩම් කරපු මාතෘකාවක් අරන් හිස් කොලයක් උඩ ඔයාට මතක තියෙන හැමදේම ලියන්න. ඊට පස්සේ පොත බලලා අතෑරුණු ටික රතු පෑනකින් නැවත ලියන්න. ඒ රතු පාටින් ලියපු ටික තමයි හෙට උදේට ඔයා නැවත බලන්න අරගන්න ඕනේ. පියවර 6. The power nap strategy. නිදිමරණ එක තමයි ඔයාට කරන්න පුළුවන් ලොකුම මෝඩකම. ඔයා නිදා ගන්නකොට තමයි මොළය ඔයා ඉගෙනගත්ත දේවල් හොඳින් තැම්පත් කරන්නේ. අඩුම තරමේ පැය 5-6ක්වත් නිදා ගන්න ඕනේ. පාන්දර 4ට විතර හැරිලා අර රතු පාටින් මාක් කරගත්ත අමාරු කොටස් ටික නැවත බලන්න. මතක තියාගන්න. විභාගයක් කියන්නේ ඔයාගේ මුළු ජීවිතේම නෙමෙයි. හැබැයි මේ ලැබුණු අන්තිම පැය කිහිපෙදී ඔයා දෙන උපරිම උත්සාහය ඔයාගේ ආත්ම විශ්වාසය වෙනස් කරන්න රුකුලක් වෙනවා. අතීතය ගැන පසුතැවෙන්න වෙලාවක් දැන් නැහැ. දැන් තියෙන්නේ සටන් කරන්න විතරයි. මේ වීඩියෝ එකෙන් ඔයාට මොකක් හරි ගැම්මක් ආව නම් තවත් කෙනෙක්ට බලන්න මේක ෂෙයා කරන්න. ඔයාගේ විභාගය ගොඩ දාගන්න මම සුබ පතනවා. මෙවැනිම වීඩියෝ බලන්න Find the Way subscribe කරලා තියාගන්න. ගිහින් එන්නම් හැමෝටම ජය වේවා.